නේපාලේ තියෙන අවුරුදු 6000 ගානක පරණ ඓතිහාසික විශේෂ තැනකට මම ඔබව මේ එක්කගෙන යන්නේ. මගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ අතීත බෝසත් කතාවක සුන්දර සිද්ධියක් පෙන්වන්න. මෙන්න ඇතුල් වෙන තැන. මෙතන තමයි ඇතුල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ඔබ දන්නවා සාරාංශක කල්ප ලක්ෂ ගානක කරපු කැපකිරීම වල අනන්ත අප්‍රමාණ ජීවිත දන් දීලා තියෙනවා. උන්වහන්සේ ජීවිත දන් දීපු වාර ලක්ෂ වාර ගානක් අපිට මෙපමණයි කියන්න බැරි තරම් උන්වහන්සේ ජීවිත දන් දීලා තියෙනවා. ඔබ දන්නවද? අපි උන්වහන්සේ සිංහයන්ට කොටින්ට විවිධ සත්තුන්ට ජීවිත පරිත්‍යාග කරපුවා ගැන කතා අහලා තියෙනවනේ. හැබැයි මේ මහ පොළොවේ උන්වහන්සේ ඒ වගේ ජීවිත පරිත්‍යාග කරපු ඒ දාන පාරමිතාව පුරපු තැනක සාක්ෂි සහිත තැනක්. හරිද? මේ සම්බුද්ධත්වයට පෙර උන්වහන්සේගේ අතීත බෝසත් අවධියකදී කරපු ඒ දාන පාරමිතාවේ සාක්ෂි සහිත පින්වත්නි මේ මහ පොළොවේ තවමත් අපිට බලන්න තැනක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවා. මේ භූමියේ වටිනාම තැන තමයි මෙන්න මේ ගල් ටිකත් එක්ක ඔබට පේනවා මේ තැන. පින්වත්නි මෙතන කන්දක් මුදුනේ තියෙන්නේ. ඔබට පේනවද? අර ඈත කඳු යායවල් එක්ක පේන මේ කඳු මුදුනකට අපි නැගලා ඉන්නේ. මේ කන්ද පල්ලෙහා, ඒ කියන්නේ හරියටම මෙතන ඉඳලා කිලෝමීටර 8කට විතර ආසන්න දුරකින් එක්තරා කාලයක රජමාලිගාවක් තිබුණා. මේ රජමාලිගාවේ රජතුමාට පුතාලම 3 දෙනෙක් හිටියා. අයියලා මල්ලිලා මේ 3 දෙනාගේ බාලම පුතා තමයි පින්වත්නි ඒ කාලේ මගේ බෝසතාණන් වහන්සේ. මගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝසත් ආත්මය ඒ බාලම පුතා. ඉතින් මේ අයියලා මල්ලිලා 3 දෙනා සාමාන්‍යයෙන් මේ කන්ද මුදුනට එනවා දුනු ඊතල අරගෙන. ඒ කියන්නේ අයියලාගේ විනෝදාංශේ ඒගොල්ලෝ දඩේම යනවා. ඉතින් මල්ලිත් අයියලත් එක්ක එනවා. දවසක් එහෙම ආපු වෙලාවක සිද්ධ වෙච්ච සංවේගී මහා කරුණාවක් දැනෙන සිදුවීමක පින්වත්නි සුන්දර ඓතිහාසික තැනක් තමයි මෙතන. මොකද්ද මේ කතාව? ඔයත් දන්නවද? කොටි පැටව් 5 දෙනෙක් එක්ක කොටි දේනුවක් දවස් ගානක ආහාර නැතුව ක්ලාන්ත වෙලා මෙතන ඉන්නවා. ඒ කොටි පැටව් ටික තවම කිරිබොන කිරිසප්පියෝ ටිකක්. මේ කොටි දෙනට හැකියාවක් තිබුණේ නැහැ අර පැටව් ටිකට කිරි දෙන්න ඒ තරම් ක්ලාන්ත වෙලා.